අනිත් එක මතක තියාගන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මග බුදුහාමුදුරන්ගේ භගවා ගුණය ගැන Tamanට විශ්වාසය තියෙනවා නම් ඔය ඇත්තන්ට හාස්කම් වලින් යදි ගිහිල්ලා ගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ දහම ක්‍රියාත්මක කරන්න කාගේවත් පස්සේ දුවන උමනාවක් නැහැ. ඔය ඇත්තන්ට බුදුබණ ඒක කියලා තියෙනවා හොඳටම. ඒකට සමහරකට අදත් මේ සමහර දෙනා කියන්නේ හැබැයි සමහරකට කියනවා මෙහෙම දේවලුත් මේ බුද්ධ ආගමේ ඉඟි කළා තියෙනවා. බුද්ධ ආගමේ කියන්නේ මේ මරුණට පස්සේ හොඳ තැනකට යන එකක් ගැන. නෑ බුදුදහමේ කියන්නේ මරුණට පස්සේ හොඳ තැන කියන්නේ නෙමෙයි. බුදුදහමේ කියන්නේ ඉස්සෙල්ලා මෙතන හොඳ කරගන්න. මෙතන හොඳ කරගත්තේ නැත්නම් කවදාවත් මරුණට පස්සේ හොඳක් වෙන්නේ නෑ. මෙතන හොඳ වෙනයි කියන එක මනසත් බලපානවා අනිත් තමන්ගේ අපේක්ෂාවනොත් බලපානවා. ඒ මෙතන හොඳ කරගත්තොත් විතරයි. මෙතන හොඳ කරගත්තොත් මෙතන උත්සාහ ගත්තොත් තමන්ට මෙතනත් හොඳයි පරලොවත් හොඳයි. ඉතින් පින්වත්නි අඩුතරමින් මේ භගවතෝ කියන මේ ගුණය සිහියට නංව ගන්න. ඔය එක එක තැන්වල යද යද දුවනේවා නවත්තන්න. ඉන්නව බිස්නස් කාර්යෝ ටිකක්. ඒ මිනිස්සුන්ට ඔය ඇත්තන් ගැන හැඟීමක් නැහැ. ඒ මිනිස්සු ඔක්කොම පටවන්නේ ඔය ඇත්තන්ගේ ඔළුවට, ඔය ඇත්තන්ගෙන් හූරම් කන්නට. ඔය ඇත්තන්ගේ ආධ්‍යාත්මය ගැන මේ මිනිස්සු වචනයක් කතා කරන්නේ නැහැ. ඔය ඇත්තන්ව හැමතිස්සෙම පාපයට නැඹුරු කරලා, පුළුවන් තරම් මානසික අසහනයට ලක් කරලා එහෙම තත්ත්වයටපත් වෙන්න මේ මිනිස්සුන්ට සල්ලි ගලාගෙන එනවා. දැන් එහෙම ඇත්තෝ ඔය ඇත්තන්ගෙන් හූරම් කාලා කෝටිපතිය වෙච්ච ඇත්තෝ ඉන්නවා. එතකොට ඒ ආශිර්වාදය ඒගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටියේ ශක්තිය ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා ඒ කීප දෙනාට විතරක්. හැබැයි ඒ ඇත්තන්ටත් ඔක හැමදාම තියෙන්නේ නෑ. ඕක වැඩි දවසක් තියෙන්නේ නෑ. ඊට පස්සේ ඔක් ගෙවන්න වෙච්චාම මුළු සමාජයේදම මෙන්න මෙහෙමයි මෙයා මේවා ගෙවන්නේ කියලා පෙන්නලා තමයි අවසන් වෙන්නේ. නිසා සමාජයේ නොමග යවන කවුරුත් හිතා ගන්න හැමදාම ඔය සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නෑ. බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ නික්ලේශී, බුදුහාමුදුරුවෝ භගවා ගුණයෙන් යුක්තයි. ඒ වචනය බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචනේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්තුන් හැමදෙනාම දැනගන්න බුදුරජාණන් වහන්සේගේ වචනෙට පිටින් ගිහිල්ලා ඔය ඇත්තන්ට යහපතක් වෙන්නේ නෑ. ඔය ඇත්තන්ට යහපතක් වෙනවා කියලා හිතනවා නම් ඒක ඔය ඇත්තන්ට වැඩක්. අපිට පුළුවන් අනුශාසනා කරන්න විතරයි. බාර ගන්න එක හරි, බාර නොගන්න එක හරි තම තමන්ගේ වැඩක්. බාරගත්තොත් මගේ වචන නෙමෙයි බාරගන්නේ. බාර ගන්නවා කියන්නේ බුදුහාමුදුරන්ගේ දහම ඔය ඇත්ත බාර ගන්නවා. ඕන කෙනෙකුට පුළුවන් නම් කියන්න බුදුහාමුදුරන්ගේ දහම මේ වගේ දෙයක් නෙමෙයිද? ඒක තමයි කිව්වේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. ඥානවන්තයන් තමන් තුළ ප්‍රත්‍යක්ෂයෙන්ම දත යුතුයි. ඒ වගේම මේ දහම තියෙනවා ඒහිපස්සිකයි. ඇවිත්ලා බලන්න කියලා කියන්න පුළුවන්. ඇවිත් බලන්න කියන්න පුළුවන් ද මෙලව ආනිසංස නැත්තම්? ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් වෙන්නේ මෙලව ආනිසංස තියෙනවා නම් විතරයි. නැත්තම් මොකක් බලන්නේ කියන්නේ? මැරිලා නම් මේකේ ආනිසංස තියෙන්නේ මොකක් බලන්නද? නෑ, දහම මෙලව ආනිසංස තියෙන එකක්. ගිහියාට ගිහි ප්‍රතිපදාවේ ආනිසංස මෙලව තියෙනවා. පැවිද්දාට පැවිදි ප්‍රතිපදාවේ ආනිසංස මෙලව තියෙනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔය ඇත්තෝ ප්‍රතිපදාවේ නැති එකයි. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අපි බුදු ප්‍රතිපදාවට, බෞද්ධ ප්‍රතිපදාවට එන්න. නිකන් බුද්ධඝම් කාර්ය වෙලා වැඩක් නැහැ. හොඳ බෞද්ධයෝ බවට පත් වෙන්න. බුද්ධං සරණං